ගෙදරට ගන්නකම් ඒ බීජේ තියෙන මේ සාර්ථකත්වය කියන්න බෑ. දවස් දෙකක් විතර වුණත් මේ ලෙඩ බෝ වෙන්න පුළුවන් ගොවිතැනක් තමයි ලුණු කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දැන් මේකට මාසයක් ගත වෙලා තියෙන්නේ. ඉතින් ගොවිතැන ඉතාම සාර්ථකව නෑ කියන්න බැරි මට්ටමට තියෙනවා. නමුත් තව මාසකමාරක් ඉන්න ඕනේ බලමු. ඔයාලට පේනවා ඇති මේක තමයි වගාවේ පැලේ ප්‍රධාන ස්ථානය. මිනිස්සු කියන නිසාම අන්න අරුවත් එල්ලුවා මං. ඒකට හේතුව මේ එයා දිහා බලලා හරි සතුටු වෙයිනේ. ගොවිතැන දිහා බලන්න නැතුව. ඉතින් අන්න ඕක තමයි ගොවිතැනේ ඇති. ඉතින් ගොඩක් කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් දෙන්න බැරි වුණා. නමුත් දැන් අස්වැන්න මාසයක් ගත වුණායින් පස්සේ හරි ඔන්න අද ඔයාලට මගේ මේ කන්නේ කරපු ගොවිතැනේ වීඩියෝ එකක් ගෙනල්ලා පෙන්නන්න. ඉතින් මැදදී මම නැවත දාන්නම්. අදට මාසය කියන්නේ දැන් දෙවෙනි පොහොර ගහන්න ඕන. මේදි පොහොර මුර දෙකක් හිටවන්න පොහොර මුරේකුයි ඊළඟ පොහොර මුරේ තමයි ගැහුවේ. දැන් දෙවෙනි පොහොර ගහන්න ඕන. මම හිතන්නේ ලුණු වගාව ගැන දන්න අය කරන අය දන්නවා මේකේ කොච්චර අමාරුද මේ වැඩේ කරන්න කියන එක. ඉතින් කරලා බලමු. අර පේන්නේ මේ උඩින් අපේ අබාවෙට ගිය පැල. ඉතින් එහෙනම් ඔයාලට කටට රහට ලුණු වේලක් කන්න නම් ලංකා බීජ කන්න නම් අපි මේ ගොවිතැන මේ විදිහට ගේන්න ඕනේ. මෙන්න මේක තමයි තියෙන එකම අවුල. තෙල් දෙපාරක් ගහුවා නමුත් විඩෙන් විඩේ ඇවිල්ලා මේක බීජේ දිහා බලලා මේ තියෙන තැන් ඉතින් ගලවන්න ඕන. එහෙම තමයි මේ ගොවිතැනේ තත්ත්වය. ඉතින් බලන කෙනෙක්ට දෙන්න පුළුවන් අයියෝ ලුණු මිලයි කියන මේකට ඒ කරන මහන්සිය සහ ඒ කරන වියදමත් එක්ක බලද්දී අපිට ටිකක් අමාරු වෙන ගොඩක් තියෙනවා එතන වැඩේ. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම බලන අය මගේ වීඩියෝ එක ගොඩක් අරගෙන බැලුනේ නැති. ඉතින් අලුතෙන් ආයෙ බලන්න ගන්න ගමන් මගේ පේජ් එක ෆලෝ කරලා මට මේක සාර්ථක වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන්න යන්න කියන ඉල්ලීමත් ඉල්ලන නම් හැමෝටම ජය වෙන්න ඕන. පොහොර ගහලා ඉවර කළා. සතියකින් විතර ඔයාලට මේ පැලේ වෙනස්සිල්ල ගැන කියන්න. දැන් ඔන්න මේ අල ටික ටික රවුම් වීගෙන තමයි එන්නේ. මේ ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ පැලේ මේ අලේ පොඩ රවුම් වීගෙන දැන් එන්නේ මේ. ඉතින් එහෙනම් හැමෝටම